පළාත් 3ක් ආවරණය කරපු සඳගිරිසෑ සමාජ මාධ්‍ය ව්‍යාපාරික මහසමුළු මාලාවේ අපේ සිව්වන නැත්නම් 4 වන පළාත විදිහට තෝරගත්තේ ලංකාවේ ඊටාම සුන්දර ඒ වගේම ඓතිහාසික පුරවරයක්. ඒ තමයි රාජධානි ගණනාවකට කේන්ද්‍ර වෙච්ච වයඹ පළාත කේන්ද්‍ර කරගෙන තමයි සඳගිරිසෑ සමාජ මාධ්‍ය ව්‍යාපාරික 4 වෙනි මහසමුළුව පවත්වලා සමාජ මාධ්‍ය භාවිතය රටේ සහ පුද්ගල ආර්ථික දියුණුවට ස්වභාවිතය බලගැන්වීමේ අරමුණින් අපි මේ සඳගිරි මහසෑ සමාජ මාධ්‍ය මහසමුළුව පවත්වන්නේ. ඒ අනුව ජනවාරි මාසයේ 25 වෙනිදා හරියටම ඉරිදා සවස 3ක් සවස 5ත් අතර දෙහෝරාව තුළ කුරුණෑගල නගරාසන්නයේ පිහිටලා තියෙන ඓතිහාසික ඇත්කඳ රජමහා විහාර භූමිය කේන්ද්‍ර කරගෙන මේ ඓතිහාසික කාර්යය පවත්වන්නට අපි මේ වන විට කටයුතු සූදානම් කරමින් සිටිනවා. ඒ අනුව ආරාධනා කරනවා කුරුණෑගල දිස්ත්‍රික්කය ඒ වගේම පුත්තලම කියන දිස්ත්‍රික්ක දෙක තමයි වයඹ පළාතට අදාළ වෙන්නේ. හැබැයි නුවර සිට ඊටාම කෙටි වේලාවකින් ගමන් කළ හැකි කෑගල්ලේ සිට කෙටි වේලාවකින් ගමන් කළ හැකි යාබද දිස්ත්‍රික්කය හැටියට ගම්පහ දිස්ත්‍රික්කය බස්නාහිර පැත්තෙනුත් ඒ වගේම පොළොන්නරුව අනුරාධපුර ආදී ඒ වගේම මාතලේ ආදී අවශ්‍යතාවයේ තියෙන සමාජ මාධ්‍ය භාවිතයෙන් යම්කිසි සේවා සැපයීමක් හරි යම්කිසි නිෂ්පාදන කාර්යයක් හරි පොදුවේ ව්‍යාපාරයක් ආරම්භ කරමින් Tamanගේ ආර්ථික ගැටලු වලට විසඳුම් හොයා ගන්නට බලාපොරොත්තු වෙන අපේ රටේ මේක සඳහන් කරපු පළාත් විතරක් නෙවෙයි ලංකාවේ ඕනම පළාතක සිංහල දෙමළ මුස්ලිම් ભેදයකින් තොරව ಜಾති ආගම් ભેදයකින් තොරව අවශ්‍යතාවයේ තියෙන සියලු ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට සමාජ මාධ්‍ය භාවිතයෙන් කොහොමද අපි නිවැරදිව ඒ වගේම විශ්වසනීයත්වය ආරක්ෂා කරගෙන නිර්මාණශීලීත්වය තුළින් ඒ වගේම ඔබේ අධිෂ්ඨානයේ කැපවීම තුළින් සමාජ මාධ්‍ය භාවිතයෙන් අපිට අපේ ආර්ථික වැඩපිළිවෙල අනාගත හීන ජයග්‍රහණය කරන්නට පුළුවන් කියන කතිකාවත ගොඩනගන සඳගිරි මහසෑ සමාජ මාධ්‍ය මහසමුළුව වයඹ පළාත ජනවාරි 25 ඉරිදා ඓතිහාසික ඇත්කඳ රජමහා විහාරයේදී සවස 3ට පැවැත්වෙනවා. සියලු ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට බොහොම ගෞරවයෙන් ආදරයෙන් ආරාධනා කරනවා. ඔබේ නිෂ්පාදන කිසිවක් රැගෙන යුතු නැහැ. ඒ වගේම ලියාපදිංචි වීම කිසිවක් සිදු කළ යුතු වන්නේ නැහැ. සුදු ඇඳුමින් සැරසී ඔබ අනාගත හීන තියෙන ඔබ ඇත්කඳ විහාරයට ජනවාරි 25 ඉරිදා සවස 3 වන විට පැමිණීම විතරයි අවශ්‍ය වෙන්නේ. එමනම් විශ්වාසයෙන් මේ මහා සමුළුව සමග එකතු වෙන්න කියලා බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා. ඒ වගේම සමුළුවට එන්නට බලාපොරොත්තු වෙන ඔබ මේ වීඩියෝ එකේ ඔබේ පැමිණීම පිළිබඳව ඔබ හෝ ඔබ සමග කී දෙනෙක් සහභාගී වෙනවාද යන වග කමෙන්ට් කරන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම ඔබට අවශ්‍යතාවය නොතිබුණත් මේ අවශ්‍යතාවයේ තියෙන ජීවිතේ යන මාවතක් පිළිබඳව අදහසක් නොමැතිව ආර්ථික ප්‍රශ්නවල හිර වෙලා අතරමං වෙලා සිටින අපේ රටේ අහිංසක තරුණ තරුණියන් වෙනුවෙන් නොමිලේ පවත්වන මේ සත්කාරයට ඒ අයට මංපෙත් විවර කරමින් මේ වීඩියෝ එක ෂෙයා කරන්න කියලා ඔබ හැම දෙනාට බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා. හැමෝටම සම්මා සම්බුදු සරණයි.